සෙනසුරාදා අලුයම දෙකට පමණ වෙනිසුලාවේ වේලාවෙන් ඇමරිකානු හමුදා එල්ල කරපු ප්‍රහාරයකින් පස්සේ වෙනිසුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සහෝගේ බිරිඳ ඇමරිකානු හමුදා අත්අඩංගුවට පත් වෙලා රටින් පිටට පැහැරගෙන ගිහිල්ලා කියලා ඇමරිකානු මාධ්‍ය ඇතුළු ලෝක මාධ්‍ය වාර්තා කරා. මේක මේ වෙද්දී ලෝකේ පුරා විශාල පුවතක් බවට වේගෙන් පැතිරෙන පුවතක් බවට පත් වෙලා තියෙනවා. කොහොමද ඇමරිකාව වෙනිසුලාව ඇතුළට ගිහිල්ලා වෙනිසුලාවේ ජනාධිපතිවරයා මේ විදියට බලහත්කාරයෙන් තමන්ගේ අත්අඩංගුවට ගත්තේ? මේකට පසුබිම් වෙන්නේ මොන වගේ කාරණයක්ද? අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අද උදෑසන වෙනිසුලාවේ සිද්ධ වෙච්ච මේ සිදුවීම සහ ඒකට පසුබිම් වෙච්ච කාරණය මොකක්ද? ඇමරිකාව ඇයි වෙනිසුලාවට මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්නේ? ඇමරිකාවේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේකට මේ වෙද්දී ජාත්‍යන්තර වශයෙන් මොන වගේ ප්‍රතිඵලද ප්‍රතිචාරද ලැබෙමින් තියෙන්නේ? ඒ වගේම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා එක රටකට මේ විදිහට තවත් රටකට ගිහිල්ලා ඒ රටේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්න පුළුවන් නීතියක් තියනවද? නැත්නම් කොහොමද මෙහෙම සිද්ධ වෙන්නේ? මේ හැම දෙයක් ගැනම කතා කරන්න මොහොතක් රැඳිලා ඉන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මේ කතා බහ දිගටම අරගෙන යන්න. අපි කතාව පටා ගමු. මම කිව්වා මුලින්ම මේකට පසුබිම් වෙච්ච කාරණය අද උදෑසන සෙනසුරාදා උදෑසන අලුයම කාලේ වෙනිසුලාවේ කරකස් අගනගරයේ සිදුවෙච්ච ප්‍රහාර කිහිපයකට පස්සේ ජනතාව දැනගන්නවා ඇමරිකානු හමුදා විසින් තමන්ගේ රටේ ජනාධිපතිවරයා වෙනිසුලාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට අරගෙන පැහැරගෙන ගිහිල්ලා කියලා. ඉතින් මේ විදියට පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ වෙනිසුලාවේ ජනතාව විසින් මහජන ඡන්දයෙන් පත් කරගත්ත ජනාධිපතිවරයා. මේ ඔහු මහජන ඡන්දයෙන් පත් වෙච්ච කෙනෙක්, මිලිටරි බලයකින් බලයට ආපු කෙනෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔබට මතක ඇති හියුගෝ චාවෙස් වෙනිසුලාවේ ජනාධිපතිවරයා විදියට කටයුතු කරන කාලේ ඔහු ලෝකේ පුරාම බොහොම සුප්‍රකට පුද්ගලයෙක්, බොහොම ප්‍රසිද්ධ චරිතයක් විදියට කටයුතු කළා. ඊට පස්සේ නිකොලස් මදුරෝ ජනතා ඡන්දයෙන් පත් වෙලා වෙනිසුලාවේ ජනාධිපතිවරයා විදියට යම් කිසි කාර්යභාරයක් කරමින් හිටියා. ඔහු තමයි මේ විදිහට පැහැරගන්නේ. ඉතින් ඇමරිකාව මීට කලිනුත් මේ විදිහටම අවස්ථා කිහිපයකදී තවත් රටකට ගිහිල්ලා බලහත්කාරයෙන් ඒ රටේ ජනාධිපතිවරයා හෝ නායකයෝ පැහැරගත්තු අවස්ථා දෙකක් වාර්තා වෙනවා. එකක් තමයි 1989 දී පැනමා රාජ්‍යයේ ජනාධිපතිවරයා විදිහට එවකට කටයුතු කරපු මැනුවෙල් නොරිගා පැහැරගත්තා, අත්අඩංගුවට ගත්තා. ඒ වගේම 2003 දී ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් පැහැර ගන්න කටයුතු කළා ඇමරිකානු හමුදා පාවිච්චි කරලා. හැබැයි මේ සිද්ධි දෙකම වෙන්නේ අදාළ රටවල් එක්ක ඇමරිකාව යුද්ධ ප්‍රකාශ කරලා යුද්ධයක් පවතින වාතාවරණයකදී තමයි මේ සිද්ධි දෙක වෙන්නේ. ඒ කියන්නේ ඉරානයේ සහ පැනමාවේ වෙන්නේ. නමුත් මේ පාර වෙනිසුලාවේ වෙන්නේ ටිකක් මීට වඩා වෙනස් කතාවක්. වෙනිසුලාවට මේ වෙද්දී ඇමරිකාවත් එක්ක සක්‍රීය යුද්ධයක් නැහැ. ඒ වගේම වෙනිසුලාවට ඇමරිකාවත් එක්ක ප්‍රශ්න තිබ්බට කොයි වෙලාවකවත් මිලිටරි ප්‍රහාරයක් හෝ එකට ප්‍රතිප්‍රහාරයක් එල්ල වෙලා නැහැ. ඒ නිසා මේක මේ මොහොතේ විශේෂ අවස්ථාවක්. ඒ නිසා ඉතිහාසයේ සිදු නොවිච්ච අවස්ථාවක් විදියට නම් කරන්න පුළුවන්. එතකොට මේ සිද්ධිය සිද්ධ වුණේ අද අලුයම දෙකට විතර කරකස් අගනගරේ පිපිරීම් 7කට වැඩි ප්‍රමාණයක් වුණා කියලා නගරේ ජනතාව වාර්තා කරනවා. ඒ වගේම මේ මොහොතේ පාන්දර ගොඩක් පහතින් යන ගුවන් යානා දකින්න ලැබුණා කියලා රටේ ජනතාව ප්‍රකාශ කරනවා. මේ ප්‍රහාර සහ පිපිරීම් එක්ක ජනතාව ටික කලබල වෙලා ආරක්ෂිත ස්ථාන වලට ගිහිල්ලා තියෙනවා. ඊළඟට හමුදාව මැදිහත් වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රහාර වලට පස්සේ මේ ප්‍රහාර එල්ලවීමත් එක්කම වෙනිසුලාවේ ජනාධිපති මදුරෝ රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ප්‍රහාර එල්ල වෙලා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලත් ඊට පස්සේ තමයි ජනාධිපතිවරයා මේ විදිහට අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ. තාමත් පැහැදිලි නැහැ මේ අත්අඩංගුවට පත්වීම උනේ කොහොමද සහ ඒ සම්බන්ධ කාරණා වාර්තා වෙලා නැහැ. දැනට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ ට්‍රූත් සෝෂල් මීඩියා එකේ තමන්ගේ ගිණුමේ පළ කරපු ඡායාරූපයකින් වෙනිසුලා ජනාධිපතිවරයා අත්අඩංගුවට අරගෙන පැහැරගෙන යන ආකාරය සටහන් කරලා තියෙනවා. ඒ නිසා ඒක විතරයි තියෙන්නේ සාක්ෂියකට. තවමත් මේක සිදු වෙච්ච ආකාරය පැහැදිලි නැහැ. කොහොම වුණත් ඇමරිකන් මේ ප්‍රහාරයට කලින්, ඒ කියන්නේ සෙනසුරාදා අලුයම දෙකට ප්‍රහාරයට එල්ල වෙන කලින්
ඊට කලින් දවසේ රාත්‍රී කාලයේදී ඇමරිකානු ගුවන් පරිපාලන ආයතනය විසින් වෙනිසුලාව පැත්තට යන ඇමරිකන් ගුවන් යාන සේරම නතර කරලා මේ වෙනිසුලා ගුවන් සීමාවේ ඉඩකඩ අරගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ වගේ සිද්ධියක් වෙන්න යනවා, මොකක් හෝ දෙයක් වෙන්න යනවා කියන එක බොහොමයක් ඇමරිකානු පාලනයේ ඉන්න සහ ඇමරිකානු හිතවාදී පාර්ශව දැනගෙන හිටිය කියන එක පැහැදිලි. ගැටලුව තියෙන්නේ මේක වෙනිසුලාව පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නැද්ද කියන එක තමයි. අපි තවදුරටත් බැලුවොත් ඇයි මේ විදිහට වෙනිසුලාවට ඇමරිකාව හදිසියෙම පහර දෙන්න තීරණය කරන්නේ? වෙනිසුලාවත් එක්ක දකුණු ඇමරිකානු රටක් විදිහට උතුරු ඇමරිකාව නියෝජනය කරන ඇමරිකා එක්සත් ජනපදය කාලින් කාලට විවිධ ගැටුම් තියෙනවා. මොකද ගොඩබිම් සීමාවෙන් ප්‍රශ්න ඇති වෙනවා, මුහුදු සීමාවෙන් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් මේ විදිහට බරපතල යුද්ධයකට යන වාතාවරණයක් ආසන්නයේ තිබුණේ නැහැ. ඒත් මේ විදිහට ඇමරිකාව වෙනිසුලාවත් එක්ක තිබුණු ගැටුම් නිසා ඇති කරගත්තු මතභේද නිසා 2023 අවුරුද්දෙන් පස්සේ වෙනිසුලාවට එරෙහිව බරපතල සම්බාධක ආර්ථික සහ සංක්‍රමණ සම්බාධක පනවන්න ඇමරිකාව කටයුතු කරා. එවැනි පසුබිමක් එක්ක තමයි මේ තත්ත්වය තව ටිකක් වැඩි වෙන්නේ. ඉතින් ට්‍රම්ප්ගේ චෝදනාව වෙන්නේ මෑත කාලිනව දැන් ට්‍රම්ප් දෙවනි වර බලයට පත් වුණාට පස්සේ වෙනිසුලාවට චෝදනාවක් කරනවා. වෙනිසුලාව මත්ද්‍රව්‍ය හබ් එකක් විදියට ඇමරිකාවට මත්ද්‍රව්‍ය සම්පාදනය කරන්න කටයුතු කරනවා. ඒ නිසා ඇමරිකාවේ මත්ද්‍රව්‍ය වෙළඳාමට මත්ද්‍රව්‍ය පාලනය කරන්න, මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කරන්න වෙනිසුලාව මේ විදිහට ඩ්‍රග් සප්ලයි කරද්දී අමාරුයි කියන එක ට්‍රම්ප් සඳහන් කරා. ඒ වගේම ඇමරිකාවේ වොෂින්ටන් නගරය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන ට්‍රෙන්ඩි අර්ගුවා කියන ත්‍රස්තවාදී සංවිධානයට වෙනිසුලානු රජය සහ වෙනිසුලානු ජනාධිපති මදුරෝ සහයෝගය දෙනවා කියලා චෝදනා කරා. හැබැයි මේ කාරණා දෙකම හරියාකාරව සනාථ කරගන්න තරම් සාක්ෂි ඇමරිකාව සතු නැහැ කියලා අල් ජසීරා රූපවාහිනිය සහ තවත් මාධ්‍ය කීපයක්ම සාධක සහිතව වාර්තා කරනවා. මොකද ඇමරිකාව විසින් කරපු පරීක්ෂණවලදීම මේ කියපු ත්‍රස්තවාදී සංවිධානයට උදව් උපකාර කරන්නේ වෙනිසුලාව කියලා කොහෙදිවත් හොයාගත්තු සාක්ෂි නැහැ. ඒ වගේම ඇමරිකාවට වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් එන්නේ වෙනිසුලාවෙන් නෙවෙයි කියලාත් සනාථ කරගෙන තියෙනවා. ඒ නිසා මේ දෙකම නොවන කාරණයකට තමයි මේ විදිහට ට්‍රම්ප් වෙනිසුලාවත් එක්ක ගැටුම් හදන්නේ කියන එක ලෝකයේ මාධ්‍ය සහ විශ්ලේෂකයෝ තීරණය කරලා තීරුම් අරගෙන තිබුණා. ඒ මොකක්ද කියන එක තමයි උන්ට ප්‍රශ්නේ තිබුණේ. ඒ වගේම ඒ ප්‍රශ්නට උත්තරයක් හම්බෙන්නේ කැරිබියන් මුහුදු සීමාවේදී ඇමරිකාව වෙනිසුලාවට 2023 සම්බාධක පෙනුමකට පස්සේ කැරිබියන් මුහුදු සීමාවේ ඇමරිකාව ආසන්නයෙන් වෙනිසුලාවේ තෙල් නැව් වලට ගමන් කිරීම තහනම් කරලා තිබුණා. කොහොමවත් කැරිබියන් මුහුදේ මෙහෙම තහනම් කරපු නැති සීමාවේදී ඇමරිකානු හමුදාව විසින් අවස්ථා කීපයකදීම වෙනිසුලාවට අයිති තෙල් නැව් කියන වෙනිසුලාව තමන්ගේ තෙල් සංචිත වෙන රටවල් වලට අපනයනය කරද්දී මේ නැව් බලහත්කාරයෙන් අත්අඩංගුවට අරගෙන ගොඩක් කරදර කරපු අවස්ථා වාර්තා වුණා. ඒ නිසා වෙනිසුලාව සහ ඇමරිකාව අතර හොඳ හිත පළුදු වෙන්න මේ සිදුවීම් හේතු වුණා කියලා කියන්න පුළුවන්. ඒකට හේතුවක් තමයි වෙනිසුලාව කියන්නේ ලෝකයේ වැඩිම තෙල් සංචිත හිමි රට. මැද පෙරදිග රටවල් කලාපයක් විදිහට ගත්තම තෙල් සම්පත් වැඩියෙන් තිබුණත් දකුණු ඇමරිකාවේ වගේම ලෝකයේ වැඩිම තෙල් සංචිත තියෙන්නේ වෙනිසුලාවේ කියලා තමයි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් වසරකට අපි ගත්තොත් එහෙම තෙල් බැරල් මිලියන 365කට ආසන්න ප්‍රමාණයක් නිපදවන රටක් තමයි වෙනිසුලාව කියලා කියන්නේ. වගේම 2023ට කලින් ඇමරිකානු සම්බාධක දාන්න කලින් ලෝකේ ප්‍රධානම තෙල් සැපයුම්කරුවෙක් විදිහටත් වෙනිසුලාව කටයුතු කරා. නමුත් ඇමරිකානු සම්බාධක වලට පස්සේ මේ තෙල් අපනයනය සහ තෙල් අපනයනයෙන් ලැබෙන ආදායම වෙනිසුලාවට සෑහෙන අඩු වුණා. ඒකම හේතු වුණා වෙනිසුලාවේ ආර්ථිකය කඩාගෙන වැටෙන්න. රට අභ්‍යන්තරයේ ගැටලු වලට හේතු වුණා මේ ආර්ථික කඩා වැටීම. ඇමරිකාව ඉන්නේ ලෝකේ තෙල් සංචිත සහිත රටවල් අතර 9 වෙනි ස්ථානයේ. රුසියාවත් ඇමරිකාවට කලින් ඉන්නවා. හැබැයි වෙනිසුලාවට ආර්ථික සම්බාධක දැම්මට පස්සේ ඇමරිකාව තමන්ගේ තෙල් අපනයනය සෑහෙන වැඩි කරගත්තා. වර්ෂයකට ඩොලර් බිලියන 125ක විතර තෙල් අපනයනය කරනවා ඇමරිකාව. නමුත් සම්බාධක නිසා මේ 2025 අවුරුද්ද වෙද්දිත් සාමාන්‍යයෙන් වෙනිසුලාව
ඩොලර් බිලියන 4ක විතර ඉතා සුළු වගයක් තමයි තෙල් අපනයනය කරන්නේ. ඉතින් මේ සම්බාධක නිසා ඇමරිකාවේ අඩන්තේට්ටම් නිසා වෙනිසුලාවේ ආර්ථිකයට තෙල් අපනයනයට බරපතල ප්‍රශ්නයක් වුණා. මොකද වෙනිසුලාවේ ආර්ථිකය රැඳී තිබ්බේ තෙල් එක්ක තමයි. කොහොමනත් මේ අද උදෑසන කරපු ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රකාශයක් ක්‍රමී සඳහන් කරා මේ ප්‍රහාරයෙන් දැන් මේ වෙද්දි වෙනිසුලාවේ ජනාධිපතිවරයා තමන්ගේ අත්අඩංගුවේ ඉන්නවා කියන එකත් ප්‍රහාරෙල්ල කළා. ඔහු අත්අඩංගුවට අරගෙන රටින් පිට කර ඇති බව සඳහන් කරා. ඒ වගේම ඔහු සඳහන් කරා මීට පස්සේ මෙන්න මේක තමයි වැදගත්ම කතාව වෙන්නේ. මෙතනින් පස්සේ වෙනිසුලාවේ බලය හුවමාරුවට පත් කරනකම් වල හුවමාරුවක් කරනකම් ඇමරිකාව වෙනිසුලාවේ පරිපාලන කටයුතු කරනවා. ඒ වගේම ඇමරිකාවෙන් පස්සේ වෙනිසුලාවේ තෙල් නිෂ්පාදනයට මැදිහත් වෙනවා. මේ තෙල් නිෂ්පාදනයේ ලාභය වෙනිසුලාවේ ජනතාවට ලබා දෙනවා කියලා. මෙන්න මේක පොඩි නිකන් හතර බීරි කතාවක්. ටිකක් මේක ප්‍රායෝගිකව නැති ටිකක් විහිළු සහගත කතාවක් තමයි ට්‍රම්ප් කරන්නේ. මොකද ට්‍රම්ප් ඇමරිකාව මොකටද වෙනිසුලාවේ තෙල් කර්මාන්තයට මැදිහත් වෙලා මේ විදිහට මිනිස්සුන්ට ලාභ බෙදලා දෙන්නේ. ඒක නිකන් පොඩි දරුවන්ට කියන්න පුළුවන් කතාවක්. ට්‍රම්ප් තර්ක කරනවා 1900 ගණන් වල මුල් හරියේදී වෙනිසුලාවේ තෙල් කැණීම් සිද්ධ කරලා තියෙන මුලින්ම ඇමරිකානු ජාතිකයන් ඇමරිකානු සමාගම්. ඒ නිසා මේ ඇමරිකානු සමාගම් වලට තමයි මේ තෙල් සම්පත අයිති. ඒ නිසා ඇමරිකාවට වෙනිසුලාවේ තියෙන තෙල් සංචිත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අයිති කියන තර්කය ට්‍රම්ප් කාලයක් තිස්සේ කරගෙන එන තර්කයක්. නමුත් ලෝක ජාත්‍යන්තර නීති රීති අනුව රටක භූමියේ තිබෙන ස්වාභාවික සම්පත් වල අයිතිය අදාළ රටටයි හිමි වෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර නීති හරි පැහැදිලි. වෙනිසුලාවේ තියෙන තෙල් සම්පත් මොන සමාගම විසින් කැණීම් කරත් අදාළ රටට තමයි මූලික අයිතිය තියෙන්නේ. ඒ රට ගිවිසුම් සහගතව බැඳිනොත් අදාළ සමාගම් වලට පුළුවන්. නමුත් වෙන රටකට අයිතිය පවරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ ජාත්‍යන්තර නීතිය ප්‍රකාරව. ඒ නිසා වෙනිසුලාවේ තෙල් සම්පත් වෙනිසුලාවටම තමයි. දැන් මේ කාරණේම තමයි මම හිතන්නේ ඊට පස්සේ ඇමරිකාව මේ විදිහට වෙනිසුලාවට මැදිහත් වෙන ප්‍රහාර එල්ල කරන මට්ටමකට එන්නේ. තවත් සිද්ධියක් සිද්ධ වුණා මේ මෑත කාලීනව. සමහරට ඔබ දකින්න නැති මාධ්‍යවල වෙනිසුලාවේ විපක්ෂ නායකව ඉන්නේ නොබෙල් සාමත්‍යාගලාභී. ඇමරිකාවේ විශේෂ ඇගීමට ලක් වෙන නොබෙල් සාමත්‍යාගලාභිනියක් වන මාරියා කොරිනා මචාඩෝ තමයි වෙනිසුලාවේ විපක්ෂ නායකවර විදිහට කටයුතු කරන්නේ. අය සාමාන්‍යයෙන් දකුණු ඇමරිකාව ඇතුළේ කියවෙන්නේ සාමාන්‍යයෙන් ඇමරිකානු රූකඩයක් විදිහට හඳුන්වන චරිතයක්. මචාඩෝ වරක් ප්‍රකාශ කළා ඇමරිකාවෙන් උදව් ඉල්ලා සිටියා නිකොලස් මදුරෝ පාලනයෙන් ඉවත් කරලා ඇමරිකාව මැදිහත් වෙන්න වෙනිසුලාවේ පාලනය මේ දුර්දාන්ත පාලනයෙන් මේ ඒකාධිපතියගෙන් බේර ගන්න වගේ කතාවක් ඇය කියා තිබුණා. ඒ වගේම වෙනිසුලාවේ තෙල් ප්‍රශ්නයට මේ තෙල් නිෂ්පාදනය සහ පනයන සම්බන්ධ ප්‍රශ්නයටත් ඇමරිකාවට මැදිහත් වෙන්න කියලා විපක්ෂ නායකතුමිය ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් දැන් ටිකක් කරලාව පැහැදිලි වෙනවනේ. අපි ගත්තොත් එහෙම වෙනිසුලාවේ ජනාධිපතිවරයා ලෝකේ වාමාංශික කඳවුර නියෝජනය කරන්නේ දක්ෂිණාංශ කඳවුර ඇමරිකාව ප්‍රමුඛ දක්ෂිණාංශික කඳවුරට ටිකක් විරුද්ධව ඉන්නේ. එතකොට ඒ නිසා මේ පරිපාලනය සම්බන්ධයෙන් ඇමරිකාවට එච්චර හොඳ මතයක් තිබුණේ නැහැ. විපක්ෂය ඇමරිකාවේ හිතවාදී විපක්ෂයක් ඉන්නවා. ඒ නිසා බලය හුවමාරු කරද්දී ඇමරිකාවට හරි ලේසි දැන් ඒ වැඩේ කරන්න. මොකද මේ වෙද්දිත් ඇමරිකානු හිතවාදී කණ්ඩායමක් රට තුල සූදානම් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය මුට්ටි දාලා බැලිල්ල කාලයක් තිස්සේ සිද්ධ වුණා. ඒ නිසා මේ කතාව පැහැදිලි. හැබැයි මේ සිදුවීම් දාමයත් එක්ක ලෝකේ බොහෝ දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි ලංකාවේ අපිට සහ ලෝකේ බොහොමයක් දේශපාලන විශ්ලේෂකයෝ මතු කරන ප්‍රශ්නයක් තමයි කොහොමද මෙහෙම එක රටක් තවත් රටකට ගිහිල්ලා පහර දීලා රටේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නෙ. මේක නීතියට එකඟද? නැත්නම් මේක නීති විරෝධීද? මෙහෙම කරන්න පුළුවන්ද? මේ ප්‍රශ්නේ තමයි අදත් ගොඩක් දෙනෙක් අහන්නේ. මේක 1989 දී පැනමා ජනාධිපතිවරයා ඇමරිකාව විසින් අත්අඩංගුවට ගනිද්දිත් ඇහුවා. 2003 දී ඉරාකයේ සදාම් හුසේන් අත්අඩංගුවට ගනිද්දිත් ලෝකයේ මේ ප්‍රශ්නේම ඇහුවා. අවුරුදු 22කට පස්සේ ආයෙත් දැන් අද මේ ප්‍රශ්නේම ලෝකය අහනවා. රටකට පුළුවන්ද මෙහෙම කරන්න? රටකට බෑ, නමුත් ඇමරිකාවට පුළුවන් කියන එක ඇමරිකාව පෙන්නලා තියෙනවා. හැබැයි
ඇමරිකාව මේ විදිහට කටයුතු කරන්නේ නීතිමය රාමුවක් ඇතුළේ නෙවෙයි කියන එක මෙන්න මේ කාරණා වලින් ඔබට පැහැදිලි වේවි. මොකද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව ඒකේ දෙවෙනි වගන්තිය හතරවෙනි උපවගන්තිය ප්‍රකාරව එක රටකට තව රටකට භෞමික අඛණ්ඩතාවය සහ දේශපාලන ස්වාධීනත්වයට බලපෑම් කරන්න බෑ. පැහැදිලිව තියෙනවා තවත් රටක ටෙරිටෝරියල් ඉන්ටිග්‍රිටි භෞමික අඛණ්ඩතාවයට සහ පොලිටිකල් ඉන්ඩිපෙන්ඩන්ස් දේශපාලන ස්වෛරීය භාවයට ස්වාධීනත්වයට බලපෑම් කරන්න සහයට මොනවා හරි මිලිටරි බලයක් හෝ වෙනත් බලයක් යොදලා ඒ කියපු දේවල් වලට බලපෑම් කරන්න හැකියාවක් නැහැ කියලා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් එකඟ වෙලා තියෙනවා. ඒ නිසා මේක එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ප්‍රකාරව විරුද්ධ කාරණයක්. ඒට සම්පූර්ණයෙන් පටහැනි කාරණයක්. සහ ජාත්‍යන්තර නීති රීති පවා අනුව පවා මේක විරුද්ධ කාරණයක් කියන එක පැහැදිලි කරලා දෙන්නම්. ඒත් අවස්ථා කිහිපයකදී එක රටකට පුළුවන් තවත් රටක ජනාධිපතිවරයෙක් ඒ බලය හෝ පැහැර ගන්න හෝ අත්අඩංගුවට ගන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ඒක තමයි ස්වයං ආරක්ෂාව. ඒ කියන්නේ කවුරු හරි රටක් උදාහරණයක් විදිහට එක රටකට තවත් රටක ජනාධිපතිවරයෙක් ඍජුව ප්‍රහාර එල්ල කරන්න, හමුදාව යොදවන්න, ත්‍රස්තවාදී ක්‍රියාවකට මැදිහත් වෙනවා නම් ඒකට 51 වෙනි වගන්තියෙන් අවස්ථාව දීලා තියෙනවා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ඒට විරුද්ධව පියවරක් ගන්න පුළුවන් කියලා. හැබැයි මෙතනදී කියන්නේ නැහැ අදාළ රටේ ජනාධිපතිවරයා පැහැර ගන්න හෝ අත්අඩංගුවට ගැනීමක් ගැන කියන්නේ නැහැ. ඒට විරුද්ධව ක්‍රියාත්මක වීමේ හැකියාව පවතිනවා විතරයි කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක කරන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට අවස්ථාව තිබෙනවා. මොන හරි රටක ජනාධිපතිවරයෙක් ඒ රටට වගේම ජාත්‍යන්තරව තර්ජනයක් වන පුද්ගලයෙක් බවට නම් කරලා ඔහුට විරුද්ධව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්න, නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ආරක්ෂක කවුන්සිලයට හැකියාව තියෙනවා. ඒක තවත් අවස්ථාවක්. ඒ වගේම අන්තර්ජාතික අපරාධ අධිකරණය ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් ජස්ටිස් කෝට් එක අනුව ඒකේ වරන්තුවක් යටතේ පුළුවන් තවත් රටක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගන්න. නමුත් මේ කියපු එකම අවස්ථාවක්වත් මේ ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකානු හමුදාව මැදිහත් වෙලා වෙනිසුලාවේ ජනාධිපතිවරයා පැහැර ගැනීමට අදාළ නැහැ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම රටේ සෛරීභාවය සහ මුක්තිය ගත්තොත් රටක ජනාධිපතිවරයෙකුට ජාත්‍යන්තර නීතිය ගත්තත් උඩ තියෙන යම්කිසි මුක්තියක්. ඒ වගේම මේ රටක ජනාධිපතිවරයෙකුට ජාත්‍යන්තර නීතිය අනුව වෙනත් රටක ජනාධිපතිවරයෙකුට හෝ නායකයෙකුට ඇවිල්ලා පැහැර ගැනීමක් අත්අඩංගුවට ගැනීමක් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නිසා ජාත්‍යන්තර නීතිය අනුවත් මේක නීති විරෝධී කාරණයක් කියලා පැහැදිලි. එතකොට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුවත් මේක නීති විරෝධී කාරණයක්, ඒට පටහැනි කාරණයක්. ජාත්‍යන්තර නීතිය අනුවත් මේක පටහැනි කාරණයක්, නීති විරෝධී කාරණයක්. එහෙම තියෙද්දිත් ඇමරිකාව මේ විදියට ලෝක පොලිස් කාර්යය විදිහට මේක් ඇමරිකා ග්‍රේට් අගේන් කියලා ට්‍රම්ප්ගේ මේ තේමා පාඨයත් එක්ක ලෝකේ රටවල් ගණනාවක ස්වෛරීභාවයට ඇඟිලි ගහමින් ඉන්නවා. පැත්තෙන් පලස්තීනය ගත්තත්, ඉරානය ගත්තත්, අනික් පැත්තෙන් අපි ගත්තොත් දැන් වෙනිසුලාව, නයිජීරියාව රටවල් ගණනාවක පරිපාලනයට, ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට ඇමරිකාව කිසිදු ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව ඇඟිලි ගහමින් ඉන්නවා. හැබැයි එවැනි තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන, මානව හිමිකම් කවුන්සිල්, ජාත්‍යන්තර අධිකරණය නිහඬව ඉන්නේ කොහොමද? මේක ඇමරිකාවට විතරක් හම්බුණු මුක්තියක්ද? අපි බලමු මේ ඇමරිකාව විසින් වෙනිසුලාවේ ජනාධිපතිවරයා පැහැර ගැනීම සම්බන්ධයෙන් ලෝකේ රටවල් මේ විදි දක්වලා තියෙන ප්‍රතිචාර. දකුණු ඇමරිකානු රටවල් වන කොලොම්බියාව, බ්‍රසීලිය සහ චිලි වගේම ඉරානයත් මේකට දැඩි අප්‍රසාදය පළ කරලා තියෙනවා. දැඩිසේ ඔවුන් මේකට විරුද්ධතාවය පළ කරලා තියෙනවා. මොකද ඔවුන් සියල්ලම, මේ රටවල් සියල්ලම වාමාංශික රටවල්, බොහෝ දුරට දක්ෂිණාංශික කඳවුරට විරුද්ධව ක්‍රියාත්මක කරන රටවල්. ඒත් ආජන්ටිනාව, එක්වදෝරය මේකට පක්ෂව ප්‍රකාශනයකුත් කරලා තියෙනවා ඇමරිකානු හිතවාදී රටවල් විදිහට. හැබැයි විශ්මයට කාරණය තමයි චීනය සහ රුසියාව තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කරලා නැහැ. ගත්තොත් වෙනිසුලාව කියන්නේ රුසියාවට වගේම චීනයටත් හිතවාදී රටවල්, විශේෂයෙන්ම රුසියාවට බොහොම ළඟ රටක්. ඒ නිසා රුසියාව මේ මොහොතේ මොනව කරනවද කියන එක වෙනිසුලාවේ ජනතාව වගේම ලෝකයේ පුරා මාධ්‍ය අවධානයෙන් ඉන්නවා. ඒ වගේම දැන් කලිනුත් කිව්වා
ඇමරිකානු ජනාධිපතිවරයා යෝජනා කරනවා తాවකාලිකව ඇමරිකාව විසින් වෙනිසුලාව පාලනය කරන්න සූදානමින් ඉන්නවා කියන එක. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මොන වගේ දෙයක්ද මේකට කරන්න යන්නේ? කොයිතරම් ඉක්මනින් ආරක්ෂිත කවුන්සිලේ රැස් කරන්න යන්න ඕනද? ඒ වගේම ඇමරිකාව කියනවා ආපහු ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. වෙනිසුලාවේ ජනාධිපතිවරයාට එරෙහිව ඇමරිකාව තුලදී නීති අනුව ක්‍රියාත්මක කරන්න යනවා කියලා. මොකද්ද ඇමරිකාවට එරෙහිව වෙනිසුලාවේ ජනාධිපති සිදු කරලා තියෙන වැරද්ද? ඒ වගේම වෙනිසුලාවේ ජනාධිපතිවරයාට ඇමරිකානු නීතිය යටතේ දඬුවම් දෙන්න මොනවද කරලා තියෙන්නේ? මේක ප්‍රශ්නාර්ථයක්. දැන් මෙතනදී ඊළඟට ප්‍රශ්නය තමයි දැන් මේ වගේ කාරණයකට දිගින් දිගට මිඩ දෙද්දී අවස්ථා තුනකදී ඇමරිකාව රටවල් තුනක ජනාධිපතිවරුන් මේ විදිහට බලහත්කාරයෙන් පැහැරගෙන ඉන්නවා. රටවල් ගණනාවකට කිසිදු අවසරයකින් තොරව ආසන්නයේදී ගත්තොත් නයිජීරියාවට, අනෙක් පැත්තෙන් ඉරානයට මේ විදිහට මැදිහත් වෙලා ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඇමරිකාවට මේ විදිහට දිගින් දිගටම කරන්න ඉඩ දෙනවා කියන එක ඇතුළෙම යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එක්සත් ජාතික සංවිධානය සහ ජාත්‍යන්තර සංවිධානය මොනවද කරන්නේ? ඊළඟට මේ වැඩේම කොයි වෙලාවෙ හරි රුසියාව හෝ චීනය කරොත් මොකද්ද ගන්න පියවර? තවත් රටක් දැන් මේ ලෝකේ බලවත් රටවල් මේ පොඩි රටවල් මේක කරන්න ගියොත් මොනවද ගන්න පියවර? ඒ නිසා මේක බොහොම වැරදි පූර්වාදර්ශයක් බවට පත් වෙමින් යන්නේ. ඇමරිකාව මේ පූර්වාදර්ශය දිගින් දිගටම සිය ප්‍රතිපත්තිය බවට පත් කරගනිමින් යන්නේ. ඒක නිසා හෙට වෙනිසුලාවේ වෙන්නේ මොකක්ද? වෙනිසුලාවේ ජනාධිපතිවරයාට විරුද්ධව ඇමරිකාව ගන්න මොන වගේ පියවරක්ද? මේකට ලෝකේ ප්‍රධාන රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂිත කවුන්සිලය මොන වගේ තීරණද ගන්න කියන එක ඉතාම වැදගත් වෙනවා. ලෝකයේ අනාගත ආරක්ෂාවට රටවල් වල සෛරිකභාවය, රටවල් වල නායකයන්ගේ මුක්තිය වෙනුවෙන් ඉතාම තීරණාත්මක සිදුවීමක් වෙවි මේ ඉදිරි දවස් කිහිපයේ සිද්ධ වෙන සිදුවීම් කිහිපය. ඒ නිසා අපි අවධානයෙන් වෙමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තවත් වීඩියෝවකින් ඔබ හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඔබේ අදහස් දක්වන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. අපි ඉදිරියටත් මේ සම්බන්ධයෙන් ඔබට ලැබෙන තොරතුරු බෙදා හදා ගන්නම්. නැවත හමු වෙනකන් ඔබට අයබෝවන්.